පනතක් අපි සම්මත කරා ඒ කාලේ. 2004 මේ සුනාමි ව්‍යසනයෙන් පස්සේ මේ පිළිබඳ කිසිම අවබෝධයක් තිබුණයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. විශේෂයෙන්ම මේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඒකේ තිබිච්ච තත්ත්වයන් පිළිබඳව හරියට කල්පනා කරලා බැලුවා නම් විශේෂයෙන්ම මේ සියලු කරුණු පිළිබඳව දැවැන්ත වැඩපිළිවෙලක් මේ ක්‍රියාදාමය තුළ අපි ස්ථාපිත කරලා තිබුණා. මේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නැත්තම් මෙහි වැඩ කරපු මේකට පිටරටට ගිහිල්ලා ට්‍රේනින් එක ගත්ත නැත්තම් විශාල අත්දැකීම් තියෙන අයව ඉවත් කරලා මේ ආණ්ඩුව ආපු ගමන් කරේ එක එක අය පත් කරන්න කටයුතු කිරීම තමයි. විශේෂයෙන් මම දැක්කා විඳු කුරුසුරේ මැතිතුමා ලියලා තිබිච්ච ඊටාම වැදගත් සටහනක්. ඒ සටහනේ තිබුණා එතුමාගේ ඉල්ලීම නිසා තමයි ජනාධිපතිතුමා ගහපු ගැසට් එක ආපහු නැත්තම් කැබිනට් පත්‍රිකාවෙන් අයින් කරලා වෙන කෙනෙක් දාන්න හදපු එක නතර කරගත්තේ කියලා. මම හිතන්නේ ඒක එතුමා හින්දා නැත්තම් බේරන වෙන කෙනෙක් හින්දා එහෙම වෙන්නේ නැහැ. ඒක තමයි අපිට බලන්න තියෙන කාරණා. එතකොට මේක බොහොම පැහැදිලිව තිබෙනවා මේ සහන පුනරුත්ථාපන ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය. දැන් මේ 2016 වෙනකොට මට හොඳට මතකයි ඒ කාලේ රවි කරුණානායක මහත්මයා අපිට විශාල ශක්තියක් දුන්න මුදල් ඇමති විදියට අනුරාප මහත්මයා තමයි ඒ කාලේ ආපදා කළමනාකරණ මහත්මයා විදියට වැඩ කරේ. සෑම ප්‍රාදේශීයකම් කාර්යාලයකටම අපි ලබලා දුන්නා බෝට්ටු ඊළඟට ඇදගෙන යන මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් ට්‍රැක්ටර්ස් සියල්ලම හැම දෙයක්ම ලබලා දුන්නා ප්‍රාදේශීයකම් කාර්යාලයට. මම කියන්න කනගාටුයි අපි කුරුණෑගල දිස්ත්‍රික්කයේ මේ බෝට්ටු සම්බන්ධව හොයලා බලනකොට ඇත්ත වශයෙන් සමහර ඒ වගේ එන්ජින් වැඩ කරන්නේ නැහැ. සමහර ඒවා වැඩ කරන්නේම නැත්තරකට පත් වෙලා. ඒ කියන්නේ කිසිදු ආකාරයේ වැඩපිළිවෙලක් මේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හරහා මේ ආණ්ඩුව පහුගිය අවුරුදු 1.5 2 ඇතුළත සිද්ධ වෙලා තිබුණේ නැහැ කිසිම කාරණයක් මේ සම්බන්ධව. අපි ඕනම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන් සැලසුම් සාගත තත්ත්වයකට අපි පත් කරලා තිබුණේ නැහැ කියන එක මම මේ කරුණ මත කියන්න කැමතියි. මොකද හේතුව අපිට සිද්ධ වුණා විශේෂයෙන්ම දකුණේ ඉන්න දීවර සහෝදරයන්ට කතා කරලා උන්ගේ බෝට්ටු ගෙන්න ගන්න සමහර තැන්වල මේ ක්‍රියාදාමය ඉදිරියට ගෙනියන්න. දැන් මේ සම්බන්ධව ගත්තෙන් පස්සේ මේ ක්‍රියාවලිය පිළිබඳව අපිට මතකයි මේ ව්‍යසනය සම්බන්ධව තොරතුරු විශාල ප්‍රමාණයක් කලින් ඇවිල්ලා තිබුණා. හැබැයි ඇවිල්ලා තිබිච්ච තොරතුරු මත ක්‍රියාකාරීත්වයක් ඉස්සරහට ගෙනියන්න තරම් වැඩපිළිවෙලක් ආණ්ඩුවට තිබුණ නැති ගැන අපි කනගාටු වෙනවා. මොකද හේතුව එදා දවසේ උදේ ජනාධිපතිතුමා අපි මෙතන සාකච්ඡා කරනකොටත් මම එතුමාට කිව්වා අඩි අක්කරාඩි 55000 පැනලා නම් අනිවාර්යෙන් මේ අපේ දැදුරෝය ජලාශය අනිවාර්යෙන් පිරලා තිබෙන්නේ එහා පැත්තේ නැත්තම් ගිල්ම ගහනවා අනිත් පැත්තට. හැබැයි එතුමා ඒකට කිව්වා පුළුවන් තරම් ඉක්මනට ඒකට වැඩ කටයුතු කරමුයි කියලා. හැබැයි ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ නිසා මොකද වුණේ සෑහෙන වෙලාවක් පරක් වෙලා තමයි මේක විවෘත කරගන්න අපිට හැකියාව ලැබුණේ. ඒ වෙනකොට ඇත්තටම එහා පැත්තෙන් එන වතුර පාරත් මෙහෙන් අරන වතුර පාරත් එක්ක ගත්තන් පස්සේ විශාල ප්‍රමාණයක් කාටවත් හිතා ගන්න බැරි ජල කඳක් එකපාර එළියට මුදාහරන තැනකට තල්ලු වුණා. මේකේ ප්‍රතිඵලය තමයි මම පැහැදිලිව ජනාධිපතිතුමා හිටපු රැස්වීමෙත් මම කිව්වා මේකෙන් බොහොම පැහැදිලිව වාරියපොළ නිකවැරටිය පඩුවස්නුවර බිංගිරිය ඉතින් එහාට ගියාම පුත්තලන් දිස්ත්‍රික්කයටත් මේක බලපානවා. මේක ගැන ඉක්මනින් අපි ක්‍රියා කරොත් හොඳයි ජනාධිපතිතුමා කියලා. හැබැයි එතුමා මට වැඩි වෙලා එතන ඉන්න හම්බුනේ මං එළියට ඇවිල්ලා ආවා. නමුත් ඒක ටිකක් ප්‍රමාද වුණා. කෙසේ වෙතත් අපි ස්තුතිවන්ත වෙනවා එතුමාට මේ ක්‍රියාවලියේදී අපි යම් කිසි විදියකට විපක්ෂයක් මේකට සම්බන්ධ කර ගැනීමට කටයුතු කිරීම ගැන. ඒ වගේම මම පුද්ගලිකව කාටවත් චෝදනා කරන්න යන්නේ නැහැ. ආණ්ඩුවත් යම් කිසි විදියකට අපේ උවමනාව නැත්තම් අපේ සහාය අපි ලබලා දුන්න අපිට දෙන්න පුළුවන් විදියකට කිසි විටක අපිව විවේචනය කරන්න ගියේ නැහැ. අපි මේ කතා කරන්නේ වෙන කාරණයක් හින්දා නෙමෙයි. මීට වඩා වැදගත් විදියට මේ ක්‍රියාදාමයේ ශක්තිමත්ව අපිට බේර ගන්න තිබුණයි කියන කාරණේ මම මෙතනදී කියන්න කැමතියි. ඒ නිසා අපි වැඩේ වුණයින් පස්සේ තමයි අපි සියලු දෙනාටම තමුන්නාන්සලා ආණ්ඩුව විදියට මේකට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ලහිලයියේ ක්‍රියාත්මක කරන්න සිද්ධ වුණේ. මම මේකයි කිව්වේ 12 වෙනිදා වෙනකොටත් මේ රටේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ ක්‍රියාදාමය පිළිබඳ අවශ්‍ය කරන කටයුතු ටික ප්‍රකාශ කරලා තිබුණා. එතනින් පස්සේ ඇත්තටම මේ ආපදා කළමනාකරණ
මධ්‍යස්ථානයේ කටයුතු කරා නම් හරියට ක්‍රියාත්මක වුණා නම් මං හිතන්නේ මේ සම්බන්ධව ගන්න තියෙන පියවර මේකේ බොහොම පැහැදිලිව තිබෙනවා. එකින් එක අරගත්තම ඔවුන් කළ යුතු කාර්යභාරය පිළිබඳව විශාල වැඩ කොටස් ගණනාවක්. ඒ නිසා මං හිතන්නේ ඒකට අවශ්‍ය කරන ක්‍රියාදාමය අපි සිද්ධ කළාද නැද්ද කියන කාරණය මං හිතන්නේ අපිට නැවත සොයා බලන්න සිද්ධ වෙයි. ඒ වගේම ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව මේ ජාතික සභාව අවසාන වශයෙන් කැඳවනවා අගෝස්තු මාසයේ 6 වෙනිදා මේ 6 වෙනිදා තීන්දුව තීරණ ගණනාවක් ගන්නවා. මම අහන්න කැමතියි මේ එදා ගත්ත තීන්දුව තීරණ ක්‍රියාත්මක කරන්න වැඩ කටයුතු සිද්ධ වුණාද නැද්ද කියලා. දැන් එදා තීන්දුව ගණනාවක් ගන්නවා ව්‍යසන කළමනාකරණ අරමුදල ස්ථාපිත කරන්න. දැන් මේ ව්‍යසන කළමනාකරණ අරමුදල ස්ථාපිත කරලා තිබුණා නම් හදිස්සිය තමුන්නාන්සලට මේ ක්‍රියාමාර්ග වලට යන්න උවමනාවක් තිබුණේ නැහැ. මොකද අද ආණ්ඩුව මේ ක්‍රියාවලිය තුළ අරමුදල් එකතු කරන්න කට්ටිය දාලා වැඩපිළිවෙල සකස් කරනවා මිසක මේ රට ඇතුලේ තිබෙන නීතිමය ක්‍රියාදාමය තුළ තිබෙන අරමුදල් විශාල ප්‍රමාණයක් අපේ තිබෙනවා මේ ක්‍රියාදාම ඉස්සරහට ගෙනියන්න. ඒකට අවශ්‍ය කරන කටයුතු ටික කරේ නැහැ කියන එක තමයි මෙතනදී අපිට බලන්න තියෙන්නේ. බොහොම පැහැදිලිව ව්‍යසන කල්පනාකරන අරමුදල මේ දෙහස්පහේ අංක 13 දරන පනත යටතේ 17 වෙනි වගන්තිය යටතේ වහාම ස්ථාපිත කරන්න කියලා ඒ වැඩපිළිවෙල සකස් වෙලා තිබුණා. ඊට අමතරව විශාල ගණනාවක් තීරණ එදා අරගත්ත ජාතික ආපදා කරන සැලැස්ම ඒ වගේම පළාත් සභා සමග ඒකාබද්ධ වෙලා කටයුතු කරන ක්‍රියාදාමය ඊළඟට ව්‍යසන කළමනාකරණ සඳහා වූ ජාතික සභාවේ උපකරණ මිලට ගැනීම ඊළඟට ඒකට අවශ්‍ය කරන නිලධාරීන් බඳවා ගැනීම මේ සම්බන්ධව විශාල තීන්දුව තීරණ ගණනාවක් 2025 අගෝස්තු මාසයේ 6 වෙනිදා 14 වෙනි සභාවාරයේදී අරගෙන තියෙනවා. මල්ලගේ සියලුම තොරතුරු ටික තියෙනවා. නමුත් මේ සියලු දේවල් සිද්ධ වුණේ නැහැ කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ නිසා කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශාල හානි ගණනාවක් සිද්ධ වුණා. විශේෂයෙන් මම කියන්න කැමති පවුල් සංඛ්‍යාව 17803ක් අත වශයෙන් පුද්ගලයන් විදිහට 61354 දෙනෙක්. අපේ මිය ගියා 53 දෙනෙක් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක්. ඒ වගේම නිවාස හානි 92ක් අර්ධහානි 902ක් මේ විදිහට ගත්තම තුවාල පුද්ගලයන් 27 දෙනෙක් මේ විදිහට ගත්තම සුරක්ෂිත මධ්‍යස්ථාන 56ක අපේ දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු ප්‍රාදේශීය ලේකම්තුමාලා ඒ වගේම සහකාර ප්‍රාදේශීය ලේකම්තුමාලා තුමිලා ඊළඟට පල්ලෙහාට බැස්සයන් පස්සේ ග්‍රාම නිලධාරීතුමන්ලා තුමියන්ලා ඊළඟට සමුළු සමර්ථන නිලධාරීතුමන්ලා තුමියන්ලා ඊළඟට විශේෂයෙන්ම අපේ කුෂිකාරු පරිශීලන නිලධාරීන් සංවර්ධන නිලධාරීන් අනෙකුත් සියලුම ආපදා කළමනාකරණය සම්බන්ධ වූ සියලු නිලධාරීන් අති විශාල ප්‍රමාණයක් මේ ලංකාවේ විශාල කැපකිරීමක් කරලා මේ අය වැඩ කරා. අපි ඒ අයට අපේ ගෞරවයේ ස්තුතිය මේ අවස්ථාවේ නැවතත් මම පුද කරනවා. මොකද හේතුව සමහර දිසාපතිවරුන්ට අපි කතා කරමින් පස්සේ ඒ අය අග්ගලයක් කාලා තිබුණේ මුළු හවස් වරු වෙනකල්. මම රෑ කතා කරනවත් මොනවත් කෑවේ නැහැ තාමස අපිට කන්න මොකුත් හම්බුන්නේ නැහැ කිය. ඒ තරමට වුන් පුදුම විදිහට මහන්සිලා කැපෙලා වැඩ කරා. අපිට විශාල ගෞරවයක් වුන් සම්බන්ධ තිබෙනවා. ඒ වගේම මම කියන්න කැමති විශේෂයෙන්ම දැන් මෙතනින් පස්සේ තියෙන ප්‍රධාන කරුණු ගණනාවක් අපේ තිබෙනවා. විශේෂයෙන් මම කියන්න කැමති මේ ක්‍රියාදාමය තුළ ඇති වෙලා තිබෙන තත්ත්වයන් එක්ක පොදුවේ ආණ්ඩුව විදිහට ක්‍රියාමාර්ග ගණනාවක් ගත යුතුයි කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම මේ ගෙවල් වලින් දැන් මේ කුඩා ගෙවල් වල හදන්න ගත්ත විශාල ණය අරගත්ත විශාල පිරිසක් ලංකාව පුරාම ඉන්නවා. මම ආණ්ඩුවෙන් ඉල්ලනවා කරුණා කළා අඩුම තරමේ මේ අයට සහනයක් සලසන්න කටයුතු කරන්න. මොකද හේතුව අඩුම තරමේ අර්ධ ණය කපා හැරීමක්වත් සිදු කරන්න මේ අයට ගෙවා ගන්න විදියක් නැහැ. ඒ විතරක් නෙමෙයි ගොවි ජනයාගේ පන්න සම්පූර්ණ දැන් විනාශ වෙලා තිබෙන්නේ. අද කොළඹට ගත්තාම එක එළවලුවක් හොයාගන්න තැනක් නැති තැනකටපත් වෙලා තියෙනවා. මේ සියලුම වගා හානි වලට අවශ්‍ය කරන ගොවීන් ගත්ත ණය ප්‍රමාණය කරුණා කරලා කපා හරින්න කියන එක අපි ගරු මේ ආණ්ඩුවෙන් ඉල්ලන්න කැමති කරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්න කැමති. ඒ වගේම කුඩා ව්‍යාපාරිකයන් අද ඇති වෙලා තිබෙන තත්ත්වයත් එක්ක උන්ට නැගිටින්න බැරි තැනකට නැවතත් ආපහු උන් හිර වෙලා තිබෙනවා. පෞගිය කාල වකවානුවේ උන් ණය අරගෙන ජීවත් බැරිම තැන ඔවුන් විශාල අර්බුදයකට පරාටේ වලට යන්න සිද්ධ වුණා. රුපියල් 18 ඔවුන්ගේ ඉඩම් සියල්ලම බැංකු ලියාගත්තා. ඒ නිසා අපි ගෞරවයෙන් ආණ්ඩුවෙන් ඉල්ලනවා කරුණා කරලා මේ සම්බන්ධ අවශ්‍ය කරන මූලික තීන්දුව ටික අරගෙන මේ කුඩා ව්‍යාපාරිකයන් ආරක්ෂා කරන්න කටයුතු කරන්න. දැන් ඒ වගේම විශේෂයෙන්ම සංචාරක ව්‍යාපාරයට නිරත වෙන අයින් අයත් මේ දවස් ගණනාවෙම සම්පූර්ණ විශාල විනාශයකට ලක් වෙලා තිබෙනවා. ඒ නිසා එයා ගැනත්
විශේෂයෙන්ම සොයන්න කියලා අපි මේ වෙලාවේ මතක් කරන්න කැමති. ඒ වගේම ඉන්දියාව, ඇමරිකාව, ජපානය, රුසියාව, පාකිස්තානය වැනි රටවල් ඔවුන් අපිට විශාල සහයෝගයක්, ශක්තියක් ලබලා දුන්නා. ඒ රටවල් වලට අපේ ගෞරවය මේ අවස්ථාවේ අපි ප්‍රකාශ කරන්න කැමති. ඒ නිසා විශේෂයෙන්ම අපි පෞද්ගලික දින ගණනාවක් තුලම අපිට කුරා දිස්ත්‍රික්කයේ අපිට යන්න පුළුවන් හැම තැනකටම ගිහිල්ලා මිනිස්සුන්ගේ තිබෙන ප්‍රශ්න ටිකත් බලමින් අපිට කරන්න පුළුවන් ආධාර එකතු කරලා උන්ට දැනට තිබෙන ප්‍රශ්න පිළිබඳව අපි බලාගෙන යනවා. හැබැයි මේකෙදි මම කියන්න කැමති අර මේ ජවිපේ මඩ බලකාය මිස්ටර් වීරප්පන්ගෙන් යුක්ත මඩ බලකාය දැන් ඊයේත් මොකද කරේ ගමකට අපි ගියයින් පස්සේ ඒ ගමේ කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මේ දෙන්නේ තුන් දෙනෙක් ඉඳගෙන කරපු එකේ වීඩියෝ දාලා පුළුවන් තරම් අපිට මඩ ගහන වැඩේ තමයි කරන්නේ. මම කියනවා කරුණාකරලා ඔය දේශපාලනය තමයි තමුන්නාන්සලා කරේ. අවුරුදු 76ක්ම සාපේ කියලා ඉඳලා අවතානේ සාපේ 7 වෙනි 77 වෙනි අවුරුද්දේ මේ ලංකාවට ආවේ තමුන්නාන්සලා කීමේ ප්‍රතිඵලය විදියට තමයි. ඒ නිසා දැම්මත් මේක නවත්තන්න කියලා අපි ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම විශේෂයෙන්ම තව තවත් අපි මේ ග්‍රාමීය මට්ටමේ අපේ අහිංසක මිනිස්සු වෙනුවෙන් ශක්තිය ලබා දෙන්න තවදුරටත් කටයුතු කරමින් කියන එකත් යෝජනා කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරන බොහොම ස්තුතියි. ගරු අසිත නිරෝෂණ මන්ත්‍රීතුමාට විනාඩි 9ක්